දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාරාම වාසී සත්‍යන සංවර්ධන පදනමේ උත්තර මණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्तदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරීති සද්ධාවන්ත පින්නතුනි හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද net fm ගුවන්විදුලි නාලිකාව ඔස්සේ විකාශනය වන මෙම ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයේ දරන්නේ ශාමේන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මයා සහ ශාමිනී වික්‍රමාරච්චි මහත්මිය, කුමාරී ප්‍රියදර්ශිනී මහත්මිය සහ ස්වර්ණලතා රත්නායක මහත්මිය යන අය විසින් අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි සුපුරුදු පරිදි ධම්මෝ හවේ රක්කති ධම්මචාරයෙන් යන ගාථා ධර්මයේ මාතෘකා කරන්නට යෙදුනේ. මේ ධර්ම දේශනා මාලාවෙහි දහම පුහුණු කරන කෙනාට දහමෙන් පිහිට නොලැබෙනවාය යන සමාජ මතය ඇති වෙන්නට හේතු කාරණා පැහැදිලි කරමිනුයි මේ ධර්ම දේශනා මාලාව අපි සිද්ධ කරගෙන එන්නේ. අපි පහුගිය සතියේ ඒ වගේම ඉදිරි සතියෙහි යන අවස්ථා දෙකෙහිම මේ පිළිබඳව මූලික ධර්ම දේශනාවන් සිද්ධ කළා. ඒ බඳු මතවාදයක් ඇති වෙන්නට හේතු සාධක අපි මුල්ම ධර්ම දේශනාවේදී කතා බහ කළා. ඒ වගේම පහුගිය සතියේ ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරන්නට යෙදුණා ඒ විදිහේ මතයක් ඇති වෙන්නට ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතිපත්තිමය වශයෙන් ඇති වෙන ගැටලු, අනිත් එක තමයි ධර්ම න්‍යාය වටහා ගැනීම පිළිබඳව ඇති වෙන ගැටලු. එයින් පළවෙනි කාරණය ප්‍රතිපත්තිමය ගැටලු කිහිපයක් පවතිනවා. ඉන් එක් කාරණයක් පිළිබඳව අපි පසුගිය ධර්ම දේශනාවේදී විග්‍රහ කරන්නට යෙදුණා. ඒ තමයි ධර්මයේ පුහුණු කළා වුණත් අවශ්‍ය තැන පුහුණු කරන්නේ නැතිනම් යම් යම් කාල වේලා වෙන් කරගෙන අවස්ථාවන් වෙන් කරගෙන දිනවකවානු වෙන් කරගෙන වෙනම ස්ථානයක් වෙන් කරගෙන අපි ධර්මයේ පුහුණු කළත්
අත්‍යවශ්‍යම තැන්වලදී අපේ මනස සංවර කරගන්නට අවශ්‍යම තැන්වලදී ඒ වගේම යම් ගැටුම්කාරී කරුණු පැමිණෙන තැන්වලදී අපට අවශ්‍ය මනෝභාවයන් මතු කරගන්නට බැරි වුණොත් අපේ මනසේ මතුවීගෙන එන දුර්ගුණ අපට පාලනය කරගන්නට බැරි වුණොත් ඒ තැනැත්තාට දහමෙන් පිළිසරණක් පිහිටක් ලබන්නට පුළුවන්කමක් නැහැ. මේ කාරණේ දීර්ඝ වශයෙන් අපි පැහැදිලි කරමිනුයි පහුගිය ධර්මදේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. කොතෙක් දහම පුහුණු කළා වුණත් අත්‍යවශ්‍ය තැනදී පුහුණු කරන්නේ නැතිනම් ඒ තැනැත්තාට දහමෙන් රැකවරණයක් නොලැබිය හැකි බව අපි එහිදී හේතු උදාහරණ සහිතව පැහැදිලි කරන්නට යෙදුණා. අද ධර්මදේශනාව තුළින් පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රතිපත්තිමය වශයෙන් මතුවෙන තවත් එක් ගැටලුවක් පිළිබඳව. ඒ තමයි සමහර කෙනෙක් ධර්මයේ පුහුණු කරනවා, නමුත් යම්කිසි එක කාරණයක් පුහුණු කරලා ඒ තුලින් සියලුම දේවල් සිදුවිය යුතුයි, හැම දෙයක්ම හැම ප්‍රතිඵලයක්ම අපට ලැබිය යුතුයි කියන විදිහේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඇති කරගෙන කටයුතු කරනවා. හැබැයි පුහුණු කරන්නේ එක් හේතුවක් එක් කාරණයක් පමණයි. නමුත් එයයි බලාපොරොත්තු වෙනවා සියලුම ප්‍රශ්න ඒ තුලින් විසඳෙන්නට ඕනෑ කියලා. අර පසුගිය ධර්ම දේශනාවකදීත් අපි පැහැදිලි කළා එක අර ගුරු මහත්මියක් අපි සමග කියු කාරණය තමන් මස් මාළු ආදීන් කෑමෙන් වැළකීලා පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නෝ. නමුත් තමන්ගේ ලැබුණු දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් තරමක් අංග විකලයි. ඇයි එහෙම වෙන්නේ? එතකොට තමන් පන්සිල් රකින්නවා නම් තමන් මස් මාළු කන්නේ නැත්තම් ඒ කාරණේ පදනම් කරගෙන සියල්ල යහපත් වෙන්නට ඕන කියලා තමයි මේ මෑණියන් තර්ක කරන්නේ. එතකොට මස් මාළු නොකෑම නිසා අපට යම්කිසි යහපතක් සිද්ධ වෙනවා. පංචශීලයේ රැකීම නිසා අපට යහපතක් සිද්ධ වෙනවා. හැබැයි ඒ කිබඳු යහපතක්ද? පන්සිල් රකින්න කෙනාට ලැබෙන්නේ පන්සිල් නොරැකීම නිසා ඇතිවෙන ගැටලු ටිකෙන් ඒතනත්තා නිදහස් වෙනවා. නමුත් ලෝකයේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නට ඒක පමණක් සාධකයේ වෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? මේ ලෝකේ හැම ප්‍රශ්නයක්ම හටගන්නේ පන්සිල් නොරැකීම නිසා පමණක් නම් පන්සිල් රැකීමෙන් ඒ සියලු ප්‍රශ්න විසඳෙන්නට පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක හේතුවකින් හැම දෙයක්ම සිද්ධ වෙනව නොවේ. ලෝකයේ විවිධ හේතු සාධක මත තමයි ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා එක් හේතුවක් හඳුනාගෙන එය පුහුණු කළොත් හෝ බැහැර කළොත් හෝ ඒකෙන් අපට සිද්ධ වෙන යහපතක් තියෙනවා, යම් ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් අවශේෂ දේවල් සම්බන්ධව ඒක බලපාන්නේ නැහැ. ඒ බඳු අවශේෂ කාරණාවලනොත් ප්‍රතිඵල ලබන්නට නම් එහි හේතු සාධක හඳුනාගෙන අපි හරියට ප්‍රගුණ කරන්නට ඕන වෙනවා. ඒ වගේම තව දිනක් එක තරුණ මහත්මයෙක් අපට කතා කරලා කියනවා, "හාමුදුරනේ, මම ඊටාම ධාර්මිකව බොහොම අවංකව මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මම හොඳට පන්සිල් රකින්න කෙනෙක්. නමුත් මගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ නැහැ. මට පේනවා අනිත් අයගේ කඩවල් වලට හොරකම් කරන, වංචා කරන, නොයෙකුත් බොරු කියලා මිනිසුන් රවට්ටන ඒ වගේ වෙළඳපළවල් වලට හුඟක් සෙනග ඇදිලා යනවා. නමුත් අපේ වෙළඳපළට මිනිස්සු එන්නේ නැහැ." පස්සේ මම ඇහුවා එතුමාගෙන්, "ඔබතුමා මොනවද වෙළඳාම් කරන්නේ?" "මම ගොඩනැගිලි ද්‍රව්‍ය තමයි හාමුදුරනේ විකුණන්නේ" කියලා. ඊට පස්සේ මම පැහැදිලි කරලා දුන්නා, "දැන් ඔබතුමා පංචශීලය ආරක්ෂා කරන එක හැබෑවක් වෙන්න පුළුවන්. හැබැයි මේ පංචශීලය ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය ඔබතුමාට නැතුව නෙමෙයි. නමුත් පන්සිල් රැකීම කියන එක ව්‍යාපාරයක් දියුණු කරගන්නට එකම සාධකයේ වෙන්නේ නැහැ. ඒ පංච දුස්චරිතෙන් වැළකී සිටින්නට පුළුවන් නම් පුද්ගලයෙක් හැටියට මනුෂ්‍යත්වයේ සංවර්ධනය කරගෙන මෙලව පරලව ආරක්ෂා කරගන්නට හොඳ ශක්තිමත් පදනමක් ඇති වෙනවා. හැබැයි ඒ පදනම ඇති කරගත්තා කියලා විතරක්ම අපට ඒ තුලින් හැම දෙයක්ම සම්පාදනය වෙන්නේ නැහැ. මම පසුගිය ධර්ම දේශනාවෙදිත් පැහැදිලි කළා අපිට මේ නිර්වාණගාමිනී මාර්ගය නැවැත්ම සහ පැවැත්ම කියන අංශ දෙකකින් සම්පූර්ණ කරන්නට සිද්ධ වෙනවා. නැවැත්ම කියලා කියන්නේ නිවන් දකින්නට විමුක්තිය සඳහා අපි පුරුදු පුහුණු කළ යුතු ධර්ම සහ බැහැර කළ යුතු ධර්ම. ඒ සඳහා බැහැර කළ යුතු දේවල් තියෙනවා, පුහුණු කළ යුතු දේවල් තියෙනවා. ඒකනේ අපි ප්‍රතිපත්තිය හැටියට
හඳුනාගත්තේ. මුල්ම ධර්ම දේශනාවදී අපි මේවා පිළිබඳව පැහැදිලි කළා. ප්‍රතිපත්තිය වශයෙන් අපට ඔය වැඩ දෙක තමයි කරන්නට තියෙන්නේ. නොකල යුතු දේවල්, ඒ කියන්නේ බාධක ධර්ම හඳුනාගෙන බැහැර කිරීම, සාධක ධර්ම හඳුනාගෙන පුහුණු කිරීම. එතකොට විමුක්තිය සඳහා කෙනෙකුට සාධක වෙන දේවල් තියෙනවා, බාධක වෙන දේවල් තියෙනවා. දැන් පංචශීලය ආරක්ෂා කරනකොට ඒක විමුක්තිය සඳහා අපට සාධක වෙනවා. පංච දුස්චරිතය අපට විමුක්තිය සඳහා බාධක වෙනවා. එනිසා පංච දුස්චරිතයෙන් වැළකීලා පංචශීල ප්‍රතිපත්තිය රකින්නකොට ඒතනත්තාට මේ භව ගමන නවත්වන්නට ඒක සීල පාරමිතාවක් හැටියට සාධකයක් බවට පත් වෙනවා. දැන් එතකොට ඒතනත්තා නැවැත්ම සඳහා අවශ්‍ය යම්කිසි සාධක ටිකක් ගොඩනගමින් ඉන්නවා. එතකොට ඒතනත්තා කියනවා, අපේක්ෂා කරනවා, මට මේකෙන් මේ මගේ ව්‍යාපාරයක් සාර්ථක වෙන්නට ඕන. ව්‍යාපාරයක් සාර්ථක වෙන්නට ඒ පංචශීල ප්‍රතිපදාව බොහෝ දුරට බලපවත්වනවා. තමන් අනිත් අයට වංචා කරන්නේ නැතිනම්, ඒ වගේම තමන් හොරමැරකම් කරන්නේ නැතිනම්, බොරු කියලා මිනිස්සුන්ව රවට්ටන්නේ නැතිනම්, ඒ වගේම උපයන දේවල් දුරාචාරයට තමන් යොමු කරන්නේ නැතිනම්, ඒ බඳු පුද්ගලයාට තමන්ගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ ඒක එක්තරා ප්‍රමාණයකින් උපකාරයක් වෙනවා. හැබැයි අපි මතක තියාගන්නට ඕන, ඒ පංචශීලය ආරක්ෂා කිරීම විතරක්ම කියන කාරණේ ව්‍යාපාර දියුණු වෙන්නට එකම සාධකයේ වෙන්නේ නැහැ. ඒකට තව බොහෝ කාරණා බලපානවා. දැන් අද සමාජයේ ව්‍යාපාර කළමනාකරණය කියලා වෙනම විෂයක් හැටියට මේක මහා පුළුල් විදිහට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඒ පිළිබඳව දැනගත යුතු බොහෝ දේ තියෙන නිසායි. අන් අයගේ සිත් දිනාගන්නේ කොහොමද? මිනිස්සු කඩේකට බඩු ගන්න එනකොට එයාගේ මානසික තත්ත්වය හඳුනාගෙන එයාට අත්‍යවශ්‍ය දේ වඩා ඉක්මනින් සම්පාදනය කරන්නේ කොහොමද? මේවා පිළිබඳව ඉතා පුළුල් විදිහට තේරුම් අරගෙන කටයුතු කළොත් විතරයි ව්‍යාපාරයක දියුණුවක් ඇති කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අද වගේ සමාජයක. ඉස්සර කාලේ යම්කිසි කෙනෙක් තමන් ළඟ තියෙන වැඩිපුර දෙයක් විකුණන්නට තියාගෙන ඉන්නකොට අවශ්‍ය කෙනෙක් ඇවිදින් අරගෙන යනවා. එදා කාලේ මීට දශක කීපයකට ඉහතදී පුද්ගලයෙකුට තමන් සතු දෙයක් වෙළඳපළට ගෙනihin විකුණ ගන්නවා කියන එක ලොකු බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. ඒක දවස් ගාණක් ගිහිල්ලා හරි අවශ්‍ය කෙනා ඇවිදින් අරගෙන යනවා. නමුත් අද තියෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. අද එක්තරා තරඟකාරී වෙළඳපළක් ඇති වෙලා තියෙන්නේ. ඒ තරඟකාරී වෙළඳපළ තුල සියල්ල මැඩගෙන මනුෂ්‍යකම් නැති කරගෙන තරඟයකට යන්න කියන එක නෙවෙයි මේ ධර්මයේ තුලින් යෝජනා කරන්නේ. හැබැයි ඒ තරඟකාරී ලෝකයේ තුල අනිත් අය සිතන්නේ පතන්නේ කොහොමද, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි එතෙන්දී ධර්මානුකූල වෙන්නටත් ඕන. හැබැයි කෞශල්‍ය භාවිතා කරන්නටත් ඕන. ධර්මානුකූල වෙනවා කියලා අත් දෙක බැඳගෙන නිවට වෙලා ඉන්න එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ධර්මානුකූල වගේම හොඳ සංයමයෙන් යුක්තව කාර්යශූරත්වයෙන් පුද්ගල මනෝභාවයන් හඳුනාගෙන තැනට සුදුසු නුවණින් ක්‍රියාත්මක වෙන්නට එතනට දක්ෂ වෙන්නට ඕන. ඒ දක්ෂ භාවය Taman තුල ගොඩනගා ගන්නට බැරි වුණොත් ව්‍යාපාරයක් දියුණු කරනවායි කියන එක කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම මේ මහත්මයාට උදාහරණ හැටියට පැහැදිලි කරලා දුන්නා. දැන් සමහර වෙළඳපළකට ගියයින් පස්සේ ඒ මිනිස්සු තමන්ගේ කඩේ භාණ්ඩ නැතිනම් පොඩ්ඩක් කොහොම වාඩි වෙලා ඉන්න කියලා ළඟපාත තියෙන කඩවල් වලට දුවලා ගිහිල්ලා හරි ඒ අයම ඒ අදාළ භාණ්ඩය පාරිභෝගිකයාට ගෙනවිත් දෙනවා. එතකොට තමන්ට අවශ්‍ය දේ මිල අධිකද ඒ වගේම මිල අඩුද ඒ හැම ප්‍රමාණයෙන්ම මේවත් තියෙනවා කැමති එකක් තෝරලා ගන්න කියලා සමහරට ඉදිරිපත් කරනවා. ඊළඟට එන පාරිභෝගිකයාගේ සිත් ගන්නට බොහොම ඉක්මනට ඒ අවශ්‍යතාවයන් සම්පාදනය කරලා දෙන්නට ඒ අය උනන්දු වෙනවා. ඊළඟට සමහර විට භාණ්ඩ 10ක් 12ක් ඇදලා එළියට ඇදලා ඒවැ සීල් කඩලා විවෘත කරලා බලලා අපට නම් අවශ්‍ය නැහැ කියලා ගියා වුණත් සමහර වෙලාවට හිතරි දෙන්නට මොකුත් කියන්නේ ආපහු ඒ ටික අහුරලා තියලා තැම්පත් කරලා නැවත කෙනෙක් එනකම් බලා ඉන්නවා. නමුත් සමහර වෙලාවට සමහර කඩේකට ගියයින් පස්සේ ඒ අයගෙන් භාණ්ඩයක් මිලදී ගන්න 10 වරක් විතර කතා කරන්නට ඕන අවධානය දිනා ගන්න. අපිට මේ භාණ්ඩය අවශ්‍ය අපිට ඉක්මනට දෙන්න පරක්කු වෙනවා යන්න ඕන. එතකොට ඒ අයගේ වැඩ කටයුතු කර ඉන්නවා අර පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වෙන්නේ
භාණ්ඩයක් තියනවද නැද්ද හො සමහරට රාක්කේ උඩ තියනවා නෑ ඒව නම් අපේ කඩේ නෑ ඔය කොහෙන් හරි බලන්න කියලා ගණන් ගන්නේ නැතුව ඒ වගේ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. එතකොට මෙහෙම වෙනකොට පාරිභෝගිකයාට ඒ කඩේට නැවත යන්නට හිතෙන්නේ නැහැ. ඒ අනේ මේ මුදලාලි හොඳට පන්සල් රකින්න කෙනෙක් නේ මස් මාළුවත් කන්නේ නැහනේ. ඒ නිසා අපි මේ කඩෙන් අමාරුවෙන් හරි ගිහිල්ලා බඩු අරන් එමු කියලා. එහෙම කවුරුවත් පාරිභෝගිකයෝ කඩේකට යන්නට සූදානම් වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා එනකොට ඒ මිනිස්සයා පිළිබඳව අවධානය යොමු කරලා ඒ කඩේට යන වැදගත්ම පුද්ගලයා ඔහු කියන අදහසින් කටයුතු කෙරෙන බව පේනවා නම් තමයි පාරිභෝගිකයෙක් එවැනි තැන්වලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතා සම්පාදනය කරගන්නට පෙළඹෙන්නේ. සමහර විට වංචනික මිනිස්සු, කෛරාටික මිනිස්සු මේ උපක්‍රම හැම එකක්ම භාවිතා කරනවා. බොරු කරන අය, ඒ වගේම විවිධ යටි පරමාර්ථ ඇතුව කටයුතු කරන අය මේ ව්‍යාපාරයන් පිළිබඳව ඉතා ප්‍රවීණත්වයෙන් ඉතා හොඳ කෞශල්‍යයක් පුහුණු කරගෙන උපක්‍රමශීලීව කටයුතු කරනවා. හැබැයි අපේ බෞද්ධ පින්නතුන්ට හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි අර දහම කියන එක එක්තරා උදාසීන වෙන්නට සාධකයක් බවට පත් කරගෙන අපි ඉතින් එහෙම කරන්න හොඳ නෑනේ. අනේ මට නම් ওই බොරු කරන්න බෑනේ. මට නම් ওই කපටිකම් කරන්න බෑනේ. මට නම් ඒවා හුරු නෑනේ. එහෙම කියලා ඒකෙන් අදහස් කරන්නේ කපටිකම් කරන්න බොරු කරන්න කියන එක නෙමෙයි. අර ධර්මයේ කියන එකෙන් මනස උදාසීන කරගෙන අර අවස්ථාවෝචිතව ප්‍රඥාවෙන් කටයුතු කරනවා කියන එකත් මිනිස්සු සමහර විට අනේක කපටිකමක් නේ, ඒක වංචාවක් නේ, ඒක බොරුවක් නේ, අන්න ඒ මට්ටමට හංවඩු ගහන්නට පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන පින්නතුනේ බොරුවක් කියන එක දෙයක්, වංචාවක් කියන එක තව දෙයක්. ඒ වගේම අවස්ථාවෝචිතව ඒ අදාළ කටයුත්ත තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස ක්‍රියාත්මක කරන්නට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියන එක තවත් කාරණයක්. දැන් දවසක් එක අම්මා කෙනෙකුට මම පැහැදිලි කරලා දුන්නා තමන්ගේ ස්වාමියා පිළිබඳව යම් යම් ගැටලු වගේක් කියනකොට මම කිව්වා අම්මා එහෙමනම් ඒ වගේ කතා කරන්න, ඒ වගේ ක්‍රියා කරන්න යන්න එපා. එතකොට මහත්යක් කුපිත වෙනවනේ. ඒ නිසා එයාගේ හැටි තේරුම් අරගෙන පරිස්සමින් කටයුතු කරන්න. ඒ වගේ දේවල් එයාට කියන්න නැතුව ඉන්න. මොකද එහෙම කියන්න යාමෙන් ලොකු හානියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ බඳු තැන්වලදී පරිස්සමින් කටයුතු කරන්න. එතකොට යම්ම එකපාරටම කියප එක තමයි අනේ හැමදෙන්නේ මට ඔය බොරු කරලා පුරුද්දක් නැහැනේ. මට ඔය වංචා කරලා පුරුද්දක් නැහැනේ. මම බොහොම අවංකව වැඩ කරා. එතකොට දැන් ඒ යම්ම අවංකකම කියලා මොකක්ද හඳුනාගෙන තියෙන්නේ? අර ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියන්න වගේ එක පාරටම තියෙන ඔක්කොම එළියට ඇදලා දාලා ගුටි කන බැනුම් අහන දෙයක් කරන එක තමයි අවංකකම කියලා හිතාගෙන ඉන්නේ. අර සිද්ධ වෙන්නට යන මහා විනාශය වළක්වන්න නොකිව යුතු දේ නොකියා ඉන්නට කියලා කිව්වහම, කිව යුතු දේ පමණක් කියන්නට කියලා කිව්වහම ඒක ප්‍රඥාවෙන් පරිහරණය කරනව වෙනුවට අනේ මට නම් බොරු කරන්න බෑ, අපි නම් හරි අවංකවයි කටයුතු කරන්නේ. අන්න එහෙම සමහර මිනිස්සු හිතන්න පතන්න පෙළඹෙනවා. ඒ බඳු අයට මේ දහමෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන් වෙයි කියලා හිතන්නට අමාරුයි පින්නතුනි. ඒ නිසා අවංකකම කියන්නේ මෝඩකම නෙවෙයි පින්නතුනි. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ නිවට භාවය නෙමෙයි. හැම දිනාටම ඔළුව පාත් කරලා ඒ වගේම අපි ළඟ බඩු තියනවා ඕන්නම් අරන් යන්න කැමති කෙනෙක් ආපුවා වෙයි. අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් අපේ බඩු ගෙනියන්න හැමෝම එයි. එහෙම කියලා තමන් උදාසීනව ඉන්න එක නෙවෙයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ යම්කිසි ව්‍යාපාරයක් කළා වුණත් ඒවායින් උපරිම ලාභ ලබන්නට ධාර්මික ක්‍රම ඕනෑතරම් පැහැදිලි කරලා දීලා තියෙනවා. තථාගතයන් වහන්සේ එක් දැනක දක්වනවා යමකකින් වැඩි ලාභ ලබන්නට ඕන නම් ඒ භාණ්ඩ සුලභ කාලයේදී රැස් කරගන්න. එතකොට වෙළඳපොලේ හැමතැනම ඒවා මිල අඩුයි. ඒ වැඩිපුර භාණ්ඩ සුලභ කාලේ එකතු කරගත්තාම අඩු මුදලකට ගන්න පුළුවන්. ඒවා සුරක්ෂිත කරලා තැම්පත් කරලා තියාගෙන වෙළඳපොලෙහි ඒ භාණ්ඩ දුර්ලභ වෙනකොට ඒවා එළියට දාන්න විකුණන්න පටන් ගන්නවා. එතකොට තමන් අමුතුවෙන් අසාධාරණ මිලකට නෙමෙයි සමාජයේ සම්මත වශයෙන්ම එහි අගය වැඩි වෙලා තියෙනවා. එතකොට තමන් ලෝකයට අසාධාරණයක් කරලා නැහැ, කපටිකමක් කරලා නැහැ. අවශ්‍යතාවයේ මත මහජනයා විසින්ම සම්මත කරගත්තු වඩා වැඩි මිලකට තමන්ට ඒක විකුණන්නට පුළුවන්. එතකොට මේ වගේ ඕනෑතරම් ධාර්මික ක්‍රම පංචශීල ප්‍රතිපත්තියට හානි නොවි, වංචාවක් නොවි, බොරුවක් නොවි, කපටිකමක් නොවි මේවා කරන්න පුළුවන්.
නමුත් හුඟක් දෙනෙක් මේවා හඳුනාගන්නේ අර කපටියා කපටිකමිනුත් ඔය වගේ ක්‍රමම භාවිතා කරනවා. වංචනිකයා වංචාවෙනුත් ඔය වගේම ක්‍රම භාවිතා කරනවා. ඒව දිහා බලලා මතු පිටින් හඳුනා ගන්නවා අනේ ඔය කපටිකම් අපට පුරුදු නෑනේ. ඔය බොරු කරලා අපට පුරුදු නෑනේ කියලා එක්තරා උදාසීන අදහසක් ඇති කරගෙන අතපය බැඳගෙන නිවට වෙන ස්වභාවයකට අද හුඟක් බෞද්ධයෝ පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ඒ தත්ත්වයේ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒ තරම් කපටි මිනිස්සු වංචනිකව නොඑක් දේවල් කරනවා නම් අයහපත සඳහා ඇයි අපට ධාර්මිකව උද්‍යෝගයෙන් කටයුතු කරන්නට බැරි? ඇයි අපට අපේත් අන් අයගේ දියුණුව සඳහා අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්නට බැරි? දැන් පින්නතුන් ටිකක් හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට කිසා ගෝතමිය පැමිණෙනවා. පැමිණෙන්නේ තමන්ගේ මියගිය දරුවා කරපින්නාගෙන ස්වාමීනි මට මේ දරුවා සුවපත් කරගන්නට ඖෂධයක් දෙන්න කියාගෙන. එතකොට අනිත් හැම දිනාම ඒ කාන්තාවට එකපාරටම ඇත්ත කියන්නට ගියා. නැගණියනි මේ දරුවා මැරිලා ඉන්නේ, මේ දරුවාට බෙහෙත් කරලා වැඩක් නැහැ. ඒක මොන මෝඩකමක්ද? මේ දරුවාට බෙහෙත් කරලා ගොඩ ගන්න බෑ, මේ දරුවා මැරිලා ඉන්න නිසා. එතකොට හැමෝම ඇත්ත කිව්වා. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහිම සත්‍ය පාරමිතාව පුහුණු කරලා සත්‍යවාදීව ක්‍රියා කරන ඒ උත්තමයා කොහොමවත් එතනදී ඒ ප්‍රකාශනය කරන්නට ගියේ නැහැ. එතකොට එතනදී බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ නැගණියනේ ඔබට ඕන කරන්නේ ඖෂධයක් නම් නොමල ගේකින් අබ ටිකක් හොයාගෙන එන්න. එතකොට දැන් එහෙමනම් කෙනෙකුට මේකක් කියන්න පුළුවන් නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ වංචාවක් කළානේ, බොරුවක් කළානේ කියලා. එතකොට ඒක අර්ථකථනය කිරීම ධර්මානුකූලද? ඒක නිවැරදිද? ඒක ප්‍රඥා ගෝචරද? අපි ටිකක් ඒවා හිතලා බලන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එතන බොරුවක් කළෙත් නෑ, වංචාවක් කළෙත් නෑ, කපටිකමක් කළෙත් නෑ. තථාගතයන් වහන්සේ නමුත් එතන සත්‍ය හෙළි කළෙත් නෑ. එහෙනම් කුමක්ද කළේ? ඒ තැනැත්තියගේ යහපත වෙනුවෙන් උපක්‍රමශීලීව මඟ පෙන්වුවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනය අනුව එදා කිසා ගෝතමිය හිතාගත්තා එහෙමනම් දැන් මේ නොමල ගේකින් අබ ටිකක් ගෙනාවට පස්සේ මගේ දරුවා සුවපත් වේවි. ඒ අදහස ඇය යටි කරගත්තේ. බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියන්නට ගියේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. මට මේ දරුවා සුවපත් කරගන්නට ඖෂධයක් දෙන්නට කියලා ඇය ඉල්ලනකොට නැගණියනි ඔබට ඖෂධයක් නම් අවශ්‍ය වෙන්නේ නොමල ගේකින් අබ ටිකක් අරන්. නොමල එතකොට අබ කියන්නේම ඖෂධයක්. නමුත් මේ ඖෂධය ගෙනාවෙන් පස්සේ දරුවා සුවපත් කරලා දෙනවා කියන එකක් බුදුහාමුදුරුවෝ පොරොන්දුනේ නැහැ. එහෙම ප්‍රකාශනයක් එතන කළෙත් නැහැ. එතකොට ඇයි මෙහෙම දෙයක් බුදුහාමුදුරුවෝ එතනදි කරන්නේ? අමුතුවෙන් ඇයගෙන් ප්‍රතිලාභයක් ලබන්නට නෙමෙයි, ඇයට යහපතක් කරලා දෙන්න. එතකොට සමහර වෙලාවට අසරණව එන කාන්තාවකගෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්න කපටි මිනිස්සෙක් මේ වගේ වචනයක් භාවිතා කරලා මනස වෙන පැත්තකට යොමු කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රඥාවන්තයෙක් ඒ අසරණ කාන්තාවට පිහිටක් වෙන්නට කරුණා මෛත්‍රියෙන් ඇයගේ මනස වෙන පැත්තකට යොමු කරලා වෙනම මාර්ගයකට අවධානය යොමු කරන්නට පුළුවන්. දැන් බැලූ බැල්මට අපට පෙනෙන්නේ ප්‍රඥාව අඩු කෙනෙකුට පෙනෙන්නේ මේ දෙකම එකක් වගේ. අන්න අර ආපු කාන්තාවට අහපු දෙ නෙමෙයි වෙන එකක් කියලා ඔන්න වෙනම පැත්තකට යොමු කළා කියලා අපට පෙනෙනවා. නමුත් අර මුලින් කියපු තැනත්තා වංචනිකව Tamanගේ පටු ලාභාපේක්ෂාව, Tamanගේ විකෘති අදහස් සම්පූර්ණ කරගන්නට ඒ තැනත්තා අර කාන්තාව වෙනත් පැත්තකට යොමු කළා. නමුත් දෙවනි තැනත්තා ප්‍රඥාවෙන් යුක්තව ඒකාන්තාවටම යහපතක් කරන්නට නොකිව යුතු දේ ගැන කතා කරන්නේ නැතිව වෙනත් මගකට ඇයගේ මනස යොමු කළා අවබෝධය ඇති කරවන්නට. මේ දෙක පැහැදිලිවම දෙකක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ කපටිකමයි ප්‍රඥාවයි කියලා කියන්නේ පැහැදිලිවම කාරණා දෙකක්. හැබැයි හුඟක් වෙලාවට සමාජයේ බොහෝ දෙනාට මේ දෙක වෙන් කරගන්නට බෑ. ප්‍රඥාව අඩුකම නිසා හැම විටම අහුවෙන්නම කපටෙන්ට. කපටියත් ඊටාම පරිස්සමින්, ඊටාම සූක්ෂමව, ඊටාම කල්යල් බලලා එන පුද්ගලයාගේ මනස තේරුම් අරගෙන අර කතා විවාහාරය කියලා කියන්නේ තැනේ හැටියට ඇනේ ගහනවයි කියලා. අන්න ඒ වගේ හරියටම තැන බලලා, හරියටම නිලය බලලා, හරියටම පුද්ගලයාගේ ස්වභාවය හඳුනාගෙන ස්ථානෝචිතව ක්‍රියා කිරීමේ හැකියාව කපටියා තාම හොඳට ප්‍රගුණ කරලා තියෙනවා.
හැබැයි ප්‍රඥාවන්තයොත් ලෝකේ ඒ විදිහට හරියටම තන බලලා හරියටම පුද්ගලයා බලලා හරියටම ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය බලලා සාධකයේ බලලා නිවැරදිවම ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ දෙදෙනාගේ එක වෙනසක් තියෙනවා. ඒ තමයි කපටියා ක්‍රියාත්මක වෙන්නේ අනේකාට මොනවා වුණත් කමක් නැහැ මගේ ප්‍රතිලාභය සඳහා. ප්‍රඥාවන්තයා ක්‍රියාත්මක වෙන්නේ මොනතරම් අලාභයක් පාඩුවක් සිදු වුණත් කමක් නැහැ Tamanගේ ලෝකයේ යහපත පිණිස. මෙන්න මේ දෙක තමයි ප්‍රඥාවන්තයාගේ කපටියාගේ තියෙන වෙනස. නමුත් බාහිරින් බැලුවමට මේ අධ්‍යාත්මය තුල ඇතිවෙන යහපත් සංකල්පනාව හෝ අයහපත් සංකල්පනාව අපට හඳුනා ගන්නට බැරිකම නිසා මිනිස්සු හුඟා වෙලාවට කපටි මිනිස්සුන්ගේ කපටිකම් වලට හසු වෙනවා. ව්‍යාපාරික ලෝකයේ තුල භාණ්ඩ බිලදී ගන්නට යන පාරිභෝගිකයන් අද හුඟා දෙන රැවටෙන්නේ මේ කපටි මිනිසුන්ගේ කපටිකම් වලට. මොකද මේ මිනිස්සු Taman ගැන හුඟා උනන්දු වෙනවා වගේ හුඟා සැලකිලිමත් වෙනවා වගේ ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ මිනිස්සු මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ අපිව නසන්නටද එහෙම නැත්නම් අපි කෙරෙහි කරුණා මෛත්‍රියෙන්ද කියන එක බැලූ බැල්මට හඳුනා ගන්නට බැරි වෙනවා. අර සත්පුරුෂයා බෞද්ධයා එහෙම නැත්නම් සදහවත් ගුණවත් මිනිසයා බොහෝම නිහඬව ඒ කටයුත්ත කරනකොට අපිට ඒ මිනිසයා උදාසීන කෙනෙක් වගේ පෙනෙන්නට ගන්නවා. ඒ නිසා පවතින ලෝකයේ තේරුම් අරගෙන මිනිස් සිත් සතන් වල ස්වභාවයේ තේරුම් අරගෙන තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය දියුණු කරගන්නට පාරිභෝගිකයන්ට අයහපතකුත් නොවන හැටියට වංචාවකුත් නොකොට බොරුවකුත් නොකොට තමන්ගේත් ඒ අයගේත් දෙපාර්ශ්වයේම අභිවෘද්ධිය සඳහා අපි කුමක් කළ යුතුද කියලා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන තම තමන්ගේ ව්‍යාපාර කරන්නට පුළුවන් නම් ඒ බඳු අයට ව්‍යාපාරයේ බොහෝ අභිවෘද්ධියක් දියුණුවක් ප්‍රතිලාභයක් ඇති කරගන්නට පුළුවන් වෙනතුනි. නමුත් අර විදිහට නෑ ඉතින් අපි පන්සිල් රකින්නවානේ ඒ නිසා මිනිස්සු අපි ළඟට එයිනේ එතකොට අපි මස් මාළුවත් කන්නේ නෑනේ ඒ නිසා මිනිස්සු අපෙන් බඩු ගයිනේ එහෙම බලාගෙන හිටියොත් කවදාවත් ව්‍යාපාරයක් දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ නෑ පිටුතුනි. ඒ නිසා විමුක්තිය සඳහා නැවැත්ම සඳහා අපි පුහුණු කළ යුතු දේ කුමක්ද? ඒවා හඳුනාගෙන පුහුණු කරන්නට ඕන. හැබැයි ඒකෙන් විතරක්ම සියල්ලම ලැබේවි කියලා අපි අපේක්ෂා කරන්නට හොඳ නැහැ, බලාපොරොත්තු වෙන්නට හොඳ නැහැ. ඒක නිවැරදි තත්වයක් නෙමෙයි, ඒක නිවැරදි අදහසක් නෙමෙයි, ඒක ප්‍රඥාවන්ත ස්වභාවය නෙමෙයි. ඒ දේවල් සිද්ධ වෙන්නේ වෙනත් සාධක වලින් නිසා එතනට අදාළ සාධකයේ ගොඩනගන්නට අපි හැම විටම උනන්දු වෙන්නට ඕන, කල්පනාකාරී වෙන්නට ඕන. ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුලින් යම්කිසි කෙනෙක් ඇත්තටම අවංකව කැප වෙලා පුහුණු කළා වුණත් ඒ අයට ප්‍රතිඵල නොලැබෙන්නට ප්‍රධාන හේතුවක් තමයි ওই විදිහට එක දෙයක් පුහුණු කරලා ඒකෙන් සෑම දෙයක්ම අපේක්ෂා කරනවා මම මේක කරන නිසා මට ඔක්කොම හරියයි. මම මේ විදිහට ධාර්මිකව ඉන්න නිසා මට සියල්ලම හරියයි කියලා ඒ අය එක් කාරණයක් මත යැපෙන්නට උත්සාහ කළොත් බොහෝ දේ Tamanට වැරදී යන්නට පුළුවන්. බොහෝ දේ Tamanට අහිමි වෙන්නට පුළුවන්. අනික් අතට චෝදනා කරන්නේ අපි මෙච්චර හොඳින් වැඩ කටයුතු කරලා අනේ අපිට මේ දේවල් නැති වුණානේ කියලා තමයි සමහර විට පශ්චාත්තාපයටපත් වෙන්නේ. ඒක දහමේ දෝෂයක් නෙමේ, Tamanගේ පුහුණුවේම තියෙන දෝෂයක්. සාධක හරියට හඳුනාගෙන Tamanට පුරුදු පුහුණු කරන්නට බැරි වීමේ දෝෂයයි එතන තියෙන්නේ. ඒක හරියට පින්නතුනේ උදාහරණයකින් කිව්වොත් අපේ රෝග කීපයක් තියෙනවා එක පුද්ගලයෙකුට. අපි හිතමු දියවැඩියාව තියෙනවා, රුධිර පීඩනය තියෙනවා, ඒ වගේම නහරවල මේද තැම්පත් වෙලා කොලෙස්ටරෝල් කියලා කියන්නේ ඒ අපහසුතාවයන් තියෙනවා. එතකොට රෝග ගණනාවක්ම තියෙනවා. දැන් ඒ තැනත්තා එක රෝගයකට අපි හිතමු දියවැඩියාවට බෙහෙතක් ගන්නවා. බෙහෙතක් අරගෙන දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක්, සමහරට වසර ගාණක් ඒ තැනත්තා බෙහෙත් පාවිච්චි කරලා කිව්වොත් මම දැන් මෙච්චර කාලයක් බෙහෙත් බිව්වා. ඒත් තාම මගේ අසනීප සුව නැහැනේ. දැන් දියවැඩියාවේ යම්කිසි පාලනයක් වෙන්නට පුළුවන්. නමුත් අර රුධිර පීඩනය, ඒ වගේම මේද තැම්පත් වීම මේවා වෙනසක් නොවෙන්නට පුළුවන්. ඒ මොකද ඒවා සඳහා නොවේ ඖෂධ පරිහරණය කළේ. එක රෝගයකට ඖෂධ පරිහරණය කළා ඉතින් මම මෙච්චර කාලයක් බෙහෙත් බීලත් මම තාම නිරෝගී නැහැනේ කියලා කියනවනම්
ඒක අනුවණකමක් විනා ඥානවන්ත කතාවක් නෙවෙයි. බෙහෙත් බිව්ව රෝගය සුව වෙලා නැතිනම් අන්න ඒ පිළිබඳව විමසලා බලන එක හොඳයි. හැබැයි අනිත් රෝග වලට බෙහෙත් පාවිච්චි කළේ නැතිනම් එක ලෙඩකට බෙහෙත් බිව්වා කියලා ඒ සියල්ල සුවපත් වෙන්නට ක්‍රමයක් නැහැ පින්නතුනේ. ඒ කුමක් නිසාද? ඒ රෝග නිර්මාණය වෙලා තියෙන්නේ වෙනත් සාධක වලින්. ඒ අදාළ සාධක හඳුනාගෙන ඒ සාධකයේ බැහැර කරන්නට අවශ්‍ය ප්‍රතිකාර කරන තෙක් ඒ ප්‍රතිඵලය Tamanට ලබන්නට පුළුවන් කමක් නැහැ. අපි තවත් උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් ගෙදර ඉස්සරහ දොර වහලා නිදා ගන්නවා. පහුවදා බලනකොට ගෙට හොරු ඇතුල් වෙලා. එතකොට ඒ තැනත්තා කිව්වොත් මේ ඉස්සරහ දොරත් වහලා මම නිදාගත්තේ ඒත් ගෙට හොරු පැනලානේ. එහෙනම් ඉතින් දොරවල් වහන එකේ තේරුමක් නැහැ කියලා කලබල වෙලා තීරණ ගන්නවා නම් ඒක ප්‍රඥාවන්ත තීරණයක් නෙමෙයි. මොකද ඒ තැනත්තා සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉස්සරහ දොර වැහුවට පිටිපස්සේ දොර වහලාද තිබුණේ ඇරලාද තිබුණේ. ඒතකොට ඉස්සරහ දොර වහලා නිදාගත්තා නමුත් පිටිපස්සේ දොර වහලා නැතිනම් ඒකෙන් හොරුන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඉස්සරහ දොරයි පිටිපස්සේ දොරයි දෙකම වැහුවා වුණත් හොරෙකුට ගේකට ඇතුල් වෙන්න ඕන තරම් උපක්‍රම එයයි සකසා ගන්නවා. එතකොට යම් කෙනෙක් තීරණය කරනවා එහෙනම් ඉතින් මේ දොරවල් වැහුවට වැඩක් නැහැනේ. මේකෙන් රැකවරණයක් නැහැනේ. ඔන්න ඔය දොරවල් වහන්න ඕනේ නැහැ. ඕ ඇරලා දාලම නිදාගත්තද හොරු කොහොමත් එනවා. ඒ නිසා රැකිනවා නම් රැකිද්දෙන් අපි දහම පුහුණු කරන නිසා අපි පන්සිල් රකින්න නිසා අපි ගුණධම් වඩන නිසා අපේ ගෙදරට හොරු පනින්න විදිහක් නැහැ. මට රත්නත්‍රේ පිහිට තියෙනවා. මම හොඳට තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා අපේ ගෙදරට හොරු නොපැමිණිය යුතුයි කියලා යම් කෙනෙක් ගෙදර දොරවල් ඇරලා දාලා නිදා ගන්නවා නම් ඒක මම නම් හිතන්නේ නැහැ තරම් ප්‍රඥාවන්ත ක්‍රියාවක් කියලා. බුදුරජාණන් වහන්සේගේ පිහිට, ධර්ම රත්නයේ පිහිට, සංඝ රත්නයේ පිහිට අපට තියෙනවා තමයි. හැබැයි මේ බුදුහාමුදුරුවන්ගේ පිහිට, ධර්මයේ පිහිට, සංඝ රත්නයේ පිහිට මේ ගෙදරට හොරු වෙන එක වළක්වන්නට දොර වහනකින් කරන කාර්ය කරගන්නට නෙවෙයි පින්නතුනි. බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ අපට පිහිට වෙන්නේ මේ සාංශාරික දුකෙන් නිදහස් වෙන්නට. తాවකාලිකව අපට පිළියම් යොදා ගන්නට පුළුවන් දේවල් අපි ඒ විදිහෙන් පිළියම් යොදාගෙන කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනෝ භික්ෂුන් වහන්සේලාට පවා යම් ආවාසයකින් සේනාසනයකින් නික්ම යනකොට ඒ සේනාසන භාණ්ඩ ආදී නිසි තැන්වල තැන්පත් කරලා එළිය තියනවා නම් ඒවා සේනාසනේ ඇතුලෙන් තැන්පත් කරලා දොර අගොළු දාලා යන්නට කියලා බුදුරජාණන් වහන්සේ පවා නියම කරලා තියෙන්නේ තෘෂ්ණාවෙන් දේවල් රකින්නට නෙවෙයි පින්නතුනේ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්නට ඕන නිසා. එහෙමනම් භික්ෂුවකට කටයුතු කරන්න පුළුවන් නේ ආයතින් අපි මේ අනිත් අයගෙන් ලැබෙන දේවල් වලින් යැපෙන්නේ. අපි බුද්ධ පුත්‍රයෝනේ. අපට බුදුහාමුදුරන්ගේ පිහිට, ධර්මයේ පිහිට, සංඝ රත්නයේ පිහිට අපට තියෙනවනේ. දෙවියන්ගේ රැකවරණය තියෙනවනේ. ඒ නිසා ඉතින් මේ දොරවල් ඇරලා දාලා ගියාට මේවා කවුරුවක් ගන්න එකක් නැහැ කියලා එහෙම කටයුතු කරනවා නම් ඒක අඥානකමේ ඉහළම తත්වය කියලායි කියන්නට වෙන්නේ පිළිතුර. ඒ නිසා සමාජය තුල හොරු වංචනිකයින් මංකොල්ලකරුවන් බෝ කරන්නට අඥාන විදිහට ක්‍රියාත්මක වෙන එක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙවෙයි පිළිතුර. ඒ වගේම අපි තෙරුවන් සරණ ගියාය කියලා මම තෙරුවන් සරණ ගිහින් ඉන්න නිසා හොරු පනින එකක් නැහැ, මංකොල්ලකාරයෝ එන එකක් නැහැ කියලා ක්‍රියාත්මක වීම ප්‍රඥාවන්ත දෙයක් නෙමෙයි. ඒ தത്വයටත් ඒ තෙරුවන් සරණ තුලින් අපට වැඩෙන්නට පුළුවන් ඕන නම් අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ජෝතිය කියලා සිටුවරයෙක් හිටියා. එතුමා සතු කිසිම සම්පතක් රජෙකුටවත් එතුමාගේ කැමැත්තකින් තොරව රැගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒක ජෝතිය සිටුවරයා ලබාපු පුණ්‍ය 이르දියක්. හැබැයි ඉතින් ඒ මට්ටමට එන්න නම් සසරේ අනන්ත කල්ප කාලාන්තරයක් ඒ බඳු කුසල් දහම් සිදු කරලා බුදුවරුන් හමුවේ ප්‍රාර්ථනා ඇති කරගෙන අන්සතු දේවල් සොරකම් කිරීමෙන් කල්ප කාලාන්තරයක් වැළකීලා දැඩි අදිටනක් එක්කලා ප්‍රාර්ථනාවක් කළා ඇවිදිනුයි එතුමා ඒ තත්වයටපත් උනේ. එහෙම ප්‍රාර්ථනාවක් අපි සසරේ කරගෙන ඇවිදින් නැතිනම් ඒ ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වෙන්නට සුදුසු කුසල ධර්ම සම්පාදනය කරලා නැතිනම් සසර ගමනේ විටින් විට හරි අන්සතු දේවල් සොරාගෙන තියනවා නම් ඒ දුබලතාවය අපි වෙත ඕනෑම මොහොතක එන්නට පුළුවන්. එතකොට මේ ජීවිතයේ අපි පව්කම් වලින් වැළකීලා ඉන්නවා, මේ ජීවිතේ අපි පන්සිල් රකින්නවා.
ඒ නිසා මේ ප්‍රශ්නය නොපැමිණිය යුතුයි කියලා අපි හිතුවා වුණාට සමහර විට සාංශාරික හේතු සාධක අපි වෙත තියෙන්නට පුළුවන් පින්නතුනි. දැන් මොගලන් හාමුදුරුවන්ට හොරු තැළුවේ මේ ජීවිතේ ප්‍රශ්නයක් නිසාම පමණක් නෙවෙයි. උන්වහන්සේට සාංශාරික ප්‍රශ්නයක් ඒ හරහා බලපැවැත්වයි කියන බව අපි බුදුදහමට අනුව හොඳ ආකාරවම දන්නවා. එහෙමනම් කෙනෙකුගේ ජීවිතය මේ ලෝක වශයෙන් ධාර්මිකව හොඳ තත්ත්වයෙන් ප්‍රතිපත්තිගරුකව පවත්වාගෙන ගියා වුණත් ඒ තැනත්තාට යම් යම් කරුණු වලින් වරදින්නට පුළුවන්. ඒ වරදින්නේ මොන වගේ තැන්වලද කියලා අපි ටිකක් පරිස්සමින් සොයා බලන්නට ඕන. ඉතින් මෙච්චර සිල් රකිද්දි මෙච්චර ගුණධම් වඩද්දි මෙච්චර හොඳ දේවල් කරද්දිත් ඇයි අපට වරදින්නේ? එහෙනම් ඉතින් මේ හොඳ දේවල් කරන එකේ තේරුමක් නැහැනේ කියලා ඒවා පැත්තකට වීසි කරන එක නෙමෙයි. අර මම පෙර දිනේ උදාහරණයක් කිව්වේ තමන්ගේ දරුවා රෝගී වෙලා මිය ගියයි කියලා බුදුමෙදුරත් කඩලා දාලා බුදුන් වදින එක සම්පූර්ණයෙන් අතහැරලා දැම්මා කියලා. ඒ වගේම සුනාමි ව්‍යසනයෙන් තමන්ගේ අබුදරුවන් ගසාගෙන ගියයි කියලා එහෙනම් මේ බුද්ධාගමෙන් ඇති වැඩේ මොකද්ද කියලා සියල්ල පැත්තකට වීසි කළයි කියලා. අන්න එහෙම අනුවන විදිහෙන් තීරණ ගන්නවා නම් ඒ පුද්ගලයා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් කවමදාකවත් පිහිටක් ලබයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ලෝකයේහි සිදුවෙන සෑම දෙයක්ම එකම හේතුවකින් සිද්ධ වෙනව නෙවෙයි පින්නතුනි. හේතු බොහොමයකින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකය බහු හේතුකයි. එක හේතුවකින් දේවල් සිද්ධ වෙනව නෙමෙයි. අපි සමහර වෙලාවට කාරණයක් පිළිබඳව ප්‍රධාන එක හේතුවක් තමයි දකින්නේ. දැන් පටිච්ච සමුප්පාදය පැහැදිලි කරන තැන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං මේ විදිහට බුදුරජාණන් වහන්සේ එක එක සාධක තමයි දක්වලා තියෙන්නේ. දැන් මේකෙන් අදහස් කරන්නේ අවිද්‍යාව නිසා විතරයි සංඛාර හටගන්නේ කියන එකක් නෙමෙයි. ඒ වගේම විඥානය නිසා පමණයි නාම රූප හටගන්නේ කියන එකක් නෙමෙයි පින්නතුනි. මේ දක්වලා තියෙන්නේ මේ සාංශාරික පැවැත්ම පිළිබඳව ප්‍රධාන සාධකයි බුදුරජාණන් වහන්සේ මේ දක්වලා තියෙන්නේ. ඔයිට සහසම්බන්ධව තව බලපාන බොහෝ සාධක තියෙනවා. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ උදාහරණයක් හැටියට දක්වනවා ගොවියා නිසා බත් ලැබෙනවයි කියලා කියනවා. එතකොට මේක වැරදි කියන්නට බෑ. ගොවියා නිසා තමයි බත් ලැබෙන්නේ. හැබැයි ගොවියෙක් හිටපු පමණ නිකම්ම අහසින් බත් ලැබෙන්නේ නෑ. ඒකට කුඹුරක් තියෙන්නට ඕන. ඒ වගේම නිසි කාලයේදී කුඹුර අස්වද්දන්නට ඕන, වී වපුරන්නට ඕන, කලට වැස්ස ලැබෙන්නට ඕන, නැත්නම් වතුර ලැබෙන ක්‍රමයක් සකසන්නට ඕන. ඒවට එන උවදුරු වළක්වා ගන්නට ඕන. එතකොට ගොයම් පැහැෙනකම් බලා ඉන්නට ඕන. ඒවා කපලා ගෙට ගන්නට ඕන. ඊට පස්සේ සුද්ධ කරලා වළඳට දාලා ලිපේ තියලා ගින්දර දාන්නට ඕන. මේ සියලුම කටයුතු වල ප්‍රතිඵලයක් හැටියට තමයි අපට බත් ලැබෙන්නේ. හැබැයි මේ කාර්යභාරයේදී ගොවියා ප්‍රධාන චරිතයක් වෙන නිසා මේ ටික හැම දෙයක්ම ගොනු කරන්න ගොවියා මූලික වෙන නිසා අපි සාමාන්‍ය විවාහාරයේදී කියනවා ගොවියෝ නිසා තමයි අපට බත් ලැබෙන්නේ කියලා. හැබැයි ඒකෙන් යම්කිසි කෙනෙක් වරදවා වටහා ගන්නට හොඳ නැහැ. ගොවියෙක් හිටියාම අපට බත් ලැබෙයි කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. ඒ ගොවියා කියන කාරණේ ප්‍රධාන සාධකය වුණාට අවශේෂ සාධක සිය ගණනක් ඒක රාශී වුණු තැනයි ඒ අදාළ ප්‍රතිඵලය ලැබෙන්නේ පිණුතුනි. අන්න ඒ වගේ මේ විශ්වය තුල සෑම දෙයක්ම සිද්ධ වෙන්නට එක හේතුවක් නෙමේ, හේතු බොහෝ ගණනක් බලපවත්වනවා. ඒ බලපවත්වන සාධක හරියට හඳුනාගෙන පුරුදු පුහුණු කළොත් තමයි අපට ඒ ප්‍රතිඵලය ලබන්නට පුළුවන් වෙන්නේ. නමුත් යම් කෙනෙක් එක සාධකයක් සම්පාදනය කරලා හරි දැන් මම මේක කළානේ මට හැම දෙයක්ම ලැබෙන්නට ඕනේ කියලා නිහඬ වුණාය කියලා ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් උසස් ප්‍රතිඵල ලබන්නට නිවැරදි ක්‍රමයක් නෙමෙයි. යමෙක් එහෙම කියනවා නම් මට ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා ඒක ධර්මයේ දෝෂයක් නෙමෙයි. Taman ප්‍රගුණ කිරීම තුළ Tamanගේ පුහුණුවේ තියෙන දෝෂයක් කියන බව අපි හොඳට තේරුම් ගන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නට බලපවත්වන මේ හේතුඵල සංසිද්ධිය හේතුඵල වශයෙන් න්‍යාම ධර්ම වශයෙන් කොටස් පහකින් ක්‍රියාත්මක වෙනවා. කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම සහ ඍතු නියාම වශයෙන්. මේ කරුණු පහෙන්ම අපේ ජීවිතයට බලපෑම් ඇති වෙනවා. එතකොට එක පැත්තක් සම්පාදනය කළා කියලා විතරක් අනිත් සියල්ල සඵල වෙන්නේ නැහැ.
උදාහරණයක් හැටියට අපි යහපත් කුසල කර්ම සම්පාදනය කරනවා. යහපත් කුසල කර්ම සම්පාදනය කරනකොට ඒතනත්තා කම්ම නියාමයේ වශයෙන් හොඳ තත්වයකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒතනත්තා මේ ජීවිතේ කම්ම නියාම වශයෙන් යහපත් කුසල කර්ම සිද්ධ කළාට සාංශාරික අකුසල කර්ම කරගෙන තියෙනවා නම් ඊට වඩා ප්‍රබල තත්ත්වෙන් ඒතනත්තාට හානි සිද්ධ වෙන්නට පුළුවන්, පාඩු සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ඒතනත්තා තීරණය කරනවා නම් ඔන්න ඉතින් මම මෙච්චර දන් දීලා මෙච්චර පින්කම් කරලා මටමනේ මෙහෙම වුනේ, මගේ දේවල්මනේ නැති වුනේ, අර හොරමෙරකම් කරන මිනිස්සු හොඳට ඉන්නවනේ, මම මේ පින් කරන අපටම මෙහෙම වෙනවනේ කියලා කලබල වෙලා තීරණය කරලා හරියන්නේ නැහැ. මේ ජීවිතේ පින්කම් කරපු බව හැබෑවයි, නමුත් සාංශාරික වශයෙන් පව්කම් කරගෙන තියෙනවා නම් ඒවට වග කියන්නට ඕන වෙන්නේ තමන්මයි. මේ සැරේ පින්කම් කළායි කියලා අරවා ඒ පින්කමෙන් යට කරන්න පුළුවන් නම් කමක් නැහැ. එහෙම යට කරන්න පුළුවන් මට්ටමේ පින්කනොත් අපිට හිතලා කල්පනා කරලා කරන්න පුළුවන්. හැබැයි හැම කර්මයක්ම යටපත් කරන්නටත් බෑ. 90ක් යටපත් කළත් 10% විතරවත් ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් 1%ක් 2ක් හරි ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් අර බොහෝ ප්‍රමාණයක් අපිට යටපත් කරගන්නටත් පුළුවන්කම තියෙනවා පින්නතොරි. ඒ විදිහට කම්ම නියාමයේ පිළිබඳව අපි හරියට තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ තැනත්තා ඒ පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්නට ඕන කොහොමද ප්‍රයෝග සම්පත්තියෙන් කර්ම ශක්තිය යටපත් කරන්නේ කියලා. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන යම්කිසි කෙනෙක්ගේ කර්මය සමබර කරගෙන ජීවිතය පැවැත්වුවා වුණත් ඒ තැනත්තාගේ චිත්තය එහෙම නැත්නම් සිත පැහැපත් නැතිනම්, සිත ශක්තිමත් නැතිනම් ඒ සිතේ දුර්වලකම නිසා ඒ තැනත්තාට බොහෝ පාඩු වෙන්නට පුළුවන්, බොහෝ හානි සිද්ධ වෙන්නට පුළුවන්. ඒ හානි පාඩු වළක්වාගෙන කටයුතු කරන්නට ඒ පිළිබඳව සිත පිළිබඳව ඒ තැනත්තා විචක්ෂණ විය යුතුමයි. එතකොට නිවැරදිව හිතන්නට තේරෙන්නේ නැතිනම්, නිවැරදිව කල්පනා කරන්නට තේරෙන්නේ නැතිනම් ඒ තැනත්තාට පින්කම් කළා කියලා විතරක් යහපත් ප්‍රතිඵල ලැබෙයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට කම්ම නියාමයේ සහ චිත්ත නියාමයේ කියන මේ දෙපසම යම් ප්‍රමාණයකට අපි සකසා ගන්නට පුළුවන්. ඊළඟට බීජ නියාම වශයෙන් යම් විකෘතිතා උස් පහත් වීම ඇති වෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට බීජ නියාමයේ කියලා කියන්නේ සත්වයින් සම්බන්ධ නම් මව්පිය හරහා පැමිණෙන ඥාන, එහෙම නැත්නම් ප්‍රවේණි ගුණාංග. එතකොට ගහකොළ සම්බන්ධව ඒ බීජයට අදාළ ඒ බීජයේහි ශක්තිය. දැන් පොල් ගෙඩියක් හිටෙව්වොත් පොල් පැලයක් හැදෙනවා, කොස් ඇටයක් හිටෙව්වොත් කොස් ගහක් හැදෙනවා. එතකොට මේක මාරු වෙලා සිද්ධ වෙන්නේ නැහැ. ඒ අදාළ බීජයේ තියෙන ශක්තිය තමයි ඵලයේ හැටියට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අන්න ඒ වගේ ඒ අදාළ බීජයට අදාළ ප්‍රතිඵලය. දැන් යම් කෙනෙක් අපි හිතමු මී අඹ ඕන වෙනවා. ඒතනත්තා හදිස්සියට කලබලයට වල්ලඹ ඇටයක් හම්බ වෙලා කවුරු හරි මී අඹ කියලා දෙනවා. දුන්නාට පස්සේ දැන් මේක හිටවනවා. හිට වෙලා වතුර දාලා පොහොර දාලා ඔක්කොම ලොකු වෙලා අඹ හැදිලා කඩලා බලනකොට මේකේ තියෙන්නේ වල්ලඹ කොහුඹ. අනේ මම බලාපොරොත්තුනේ මී අඹනේ, මම ඉල්ලගත්තෙත් මී අඹ ඇටයක් කියලානේ, අර මිනිස්සයා මට දුන්නෙත් මී අඹ ඇටයක් කියලානේ, මම මෙච්චර මේකට මහන්සි වුණා, වතුර දැම්මා පොහොර දැම්මා, දැන් හැදුනේ මී අඹ නෙමෙයිනේ කියලා දැන් කෙඳිරි ගාලා අඳෝනා නගලා ඇති තේරුමක් නැහැ. ඒ මොනවා කිව්වත් වැඩක් නැහැ. හිතවලා තියෙන්නේ වල්ලඹ ඇටයක් නම් ඒකෙන් හැදෙන්නේ වල්ලඹ තමයි. ඒකෙන් මී අඹ අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එතනදී මම මී අඹයි බලාපොරොත්තුනේ කියන එක එතනදී තේරුමක් ඇති කතාවක් නෙමෙයි. මට මී අඹ ඇටයක් කියලානේ මේක දුන්නේ කියන එක එතරම් තේරුමක් ඇති කතාවක් නෙමෙයි. මම මේකට මෙච්චර මහන්සි වුණානේ, පොහොර දැම්මනේ, වතුර දැම්මනේ කියන එක එතනදී තේරුමක් ඇති කතාවක් නෙමෙයි. මේ ඉක්ම ගිය කාරණා එකක්වත් එතනදී ඵල දරන්නේ නැහැ. මොකක් නිසාද? බීජය වෙනස් නිසා ඒ බීජයට අදාළ ඵලයක් තමයි ලැබිලා තියෙන්නේ පින්නතුනේ. අන්න ඒ වගේ පුද්ගලයන් සම්බන්ධව, සත්‍යයන් සම්බන්ධවත් ඒ පුද්ගලයාගේ පුද්ගලයාට මව්පියන්ගෙන් ඒ ප්‍රවේණි ගති ලක්ෂණ සමහර විට උරුම වෙනවා. ඒ වගේම ඒ දරුවා මව් කුස තුල වැඩෙන කාල සීමාව තුල ඒ මව්පියන්ගේ කයෙහි පවතිනා වූ ශක්තිය, ඒ මව්පියන්ගේ සිතුම් පැතුම් වල වෙනස්කම් ඒ දරුවාගේ
ශාරීරික වෙනස්කම් ඇති කරන්නටත් මානසික වෙනස්කම් ඇති කරන්නටත් විශේෂයෙන් බලපවත්වනවා. එතකොට මේවා පිළිබඳව හොඳට තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ ඒ බීජ නියාමයන් වෙනස් කරන්නට යම්කිසි උදව්වක් එහෙම නැත්නම් යම්කිසි උත්සාහයක් මව්පියන්ට ගන්නට පුළුවන් වෙන්නේ. ඒවා පිළිබඳව අනවබෝධයෙන් යුක්තව යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අපි පන්සිල් රකින්න නිසා, අපි දන් දෙන නිසා, අපි මස් මාංශ අනුභව නොකරන නිසා අපේ දරුවෝ සුවපත් වෙන්නට ඕන, පැහැපත් වෙන්නට ඕන කියලා විතරක් හිතාගෙන හිටියට කායික වශයෙන් නොයෙකුත් අඩුපාඩුකම් තියෙනවා නම්, මානසික වශයෙන් නොයෙකුත් දුර්වලතාවයන් තියෙනවා නම් ඒ බඳු අයට යහපත් දරුවක්, නිරෝගී දරුවන් ලබන්නට ඒකම බාධාවක් වෙන්නට පුළුවන්. දැන් ওই වෛද්‍යවරු සමහර වෙලාවට පැහැදිලි කරන්නේ එකම ඥාතිත්වයේ දරන ඇවැස්ස නැකම් ඇති අය විවාහ වෙන්නට එපා කියලා ඒ අය කියන්නේ. එතකොට ඒ එකම ප්‍රවේණියෙන් එන අයට ශාරීරික වශයෙන් යම් දුර්වලකමක් තිබුණොත් අර අම්මා තාත්තා දෙන්නට මේ දුර්වලකම එකතු වුණයින් පස්සේ දරුවන් බිහි වෙනකොට ඒ දරුවන් තුල ඒ දුබලකම වඩා ප්‍රබලව ඉස්මතු වෙන්නට පුළුවන්. යම් යම් ශාරීරික ගුණාංගවල වැඩි බවක් තියෙනවා නම් අම්මගේ තාත්තගේ දෙපසින්ම ඒක වර්ධනය වුණොත් දරුවා තුල ඔරොත්තු නොදෙන පට්ටමින් ඒ සාධකය උත්සන්න වෙන්නට පුළුවන්. මෙබඳු දේ පුද්ගලයෙක් රෝගී කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා බීජ නියාමයේ පිළිබඳව හරියට තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් තමයි ඒ වෙනස්කම් පාලනය කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතු අපි පින්කම් කරන නිසා, අපි දන් දෙන නිසා, අපි තෙරුවන් සරණ ගිහින් ඉන්න නිසා අපේ දරුවෝ සුවපත් වෙන්නට ඕන, හොඳ දරුවෝ ලැබෙන්නට ඕන කියලා හිතපු පමණින් විතරක්ම අපිට සියල්ල සම්පාදනය කරගන්නට පුළුවන්කම නැහැ පින්නතුනි. ඊළඟට ඍතු නියාමය කියලා කියන්නේ මේ සීතෝෂ්ණවල උස් පහත් වීම. සීතල සහ උණුසුම අඩු වැඩි වීම හරහා ලෝකේ බොහෝ දේවල් වෙනස් වෙනවා. ගස්වල මල් පිපෙනවා, පළ දරනවා, කොළ හැලෙනවා. ඒ වගේම පුද්ගල ශරීරවල යම් යම් වෙනස්කම් වෙනවා. මේ හැම දෙයක්ම ඍතු නියාම. ඒ ඍතු නියාමයේ හරියට තෝරා බේරා ගන්නට බැරි වුණොත්, ඒවාට ඔරොත්තු දෙන මට්ටමින් කටයුතු කරන්නට බැරි වුණොත් පුද්ගලයා මම දන් දෙනවා, සිල් රකින්නවානේ, ඒ නිසා මෙහෙම වෙන්න ඕන කියලා හිතුවයි කියලා විතරක් ප්‍රතිඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. අපි හිතමු වැස්සට තෙමෙනකොට ඒ වැස්සෙන් බේරෙන්නට අපිට ගෙයක් වහලයක් තනා ගන්නට ඕන. දැඩි ග්‍රීස්මේ මතුවෙනකොට ඒකෙන් රැකෙන්නට යම් උපක්‍රමයක් යොදා ගන්නට ඕන. ඒතර බුදුහාමුදුරුවෝ පවා ඒවා ඒ විදිහින් ක්‍රියාත්මක කළා. වර්ෂා කාලයේදී උන්වහන්සේ තෙමෙන්නේ නැති තැනක වස්වසන්නට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා. බුදුහාමුදුරුවෝත් වස් කාලය තුල එහෙම වැස්සෙන් තෙමෙන්නේ නැති තැනක වාසය කළා. ඇයි එහෙම කරන්නේ? මේ කය නොඑක ආකාරයෙන් රෝගී වෙන්නට පුළුවන් ඍතු විපරීතයන් නිසා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හිටියත් උන්වහන්සේගේ කය තුන්දොස් විකෘති වීම හරහා විටින් විට රෝගාබාධ මතුවෙච්ච අවස්ථා තියෙනවා. ඒ බඳු තැන්වලදී බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයා කැඳවාගෙන ජීවක වෛද්‍යවරයාගෙන් ඖෂධ ප්‍රතිකාර ලබාගත්තු බව ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි. එතකොට බුදුහාමුදුරුවෝ බුදු වෙලානේ ඉන්නේ. උන්වහන්සේට බුදුන් සරණ නැද්ද? උන්වහන්සේට ධර්මයේ සරණ නැද්ද? එතකොට උන්වහන්සේට මේ ධර්මයේ පිහිටක් නැතුවද එහෙනම් උන්වහන්සේ අසනීපුනේ? ඒක ප්‍රඥා ගෝචර ප්‍රශ්නයක් නෙවෙයි පින්නතුනි. තථාගතයන් වහන්සේගේ මනස තුල නික්ලේශී බව, පිවිතුරු බව පවතිනවා. නමුත් ලේමස් ඇටනහර ආදී මේ දෙතිස් කුණපයන්ගෙන් සැදුම්ලත් මේ පංචස්කන්ධයක් එහෙම නැත්නම් මේ කයත් පරිහරණය කරන්නා වූ පුද්ගලයාට ඕනෑම මොහොතක රෝග පීඩා මතුවෙන්නට පුළුවන්. සීතෝෂ්ණ වෙනස් වීම නිසා, සාංශාරික කර්ම ශක්තිය මතුවීම නිසා, ඒ වගේම වැරදි පරිහරණය නිසා, බාහිර උවදුරු නිසා, තුන්දොස් කුපිත වීම නිසා, මේ විවිධ කාරණා නිසා පුද්ගල ශරීරයකට රෝගාබාධ මතුවෙන්නට පුළුවන්. ඉතින් මම පන්සිල් රකින්නවානේ, ඒ නිසා මට ලෙඩ හැදෙන්න බෑනේ. මම හොඳට ගුණධම් වඩනවානේ, මම මස් මාළුවත් කන්නේ නැහැ, ඒ නිසා මට කොහොමද ලෙඩ හැදෙන්නේ කියලා යම් කෙනෙක් ප්‍රශ්න කරනවා නම් ඒක ප්‍රඥා ගෝචර ප්‍රශ්නයක් නෙවෙයි පිටුතුනේ. සමහරු මෙබඳු තැන් හරියට පටලවාගෙන කටයුතු කරන බව පේනවා. සමහර වෙලාවට කතා කරනකොට සමහර මව්වරු, සමහර සදහැවත් පින්නතුන් කතාව පටන් ගන්නෙම ආමුදුරනේ මම තෙරුවන් සරණ ගිහින් ඉන්නේ, මම නම් අනිත් කිසිම දෙයක් පිළිගන්නේ නැහැ.
මම අනිත් කිසිම දෙයක් ගැන මට විශ්වාසයක් නැහැ. තෙරුවන් සරණින් තමයි මම ඔක්කොම කරගන්නේ. ඉතින් එහෙම කියන අයට හොඳයි එහෙම කරගන්න කියලා නිකන් ඉන්න වැරෙන්න ඊට එහාට වෙන කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඊට එහාට මොනවා කිව්වත් ඇති තේරුමක් නැහැ. ඒ මිනිස්සු ඒක ගන්න ලෑස්ති නැහැ. ඊට එහා දෙයක් කියන්න ගියොත් අපි මේ අනිත් දේවල් වලට වහල් වෙලා අනිත් දේවල් වලට යට වෙලා රත්නත්‍රයේ වටිනාකම හැල්ලුවට ලක් කරනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. එතකොට ඒගොල්ලන්ට වටහා ගන්නට බැරි දේ තමයි මේ රත්නත්‍රයේ සරණ යන්නේ කුමක් සඳහාද, අවශේෂ සාධක ගොනු කරන්නේ කුමක් සඳහාද කියලා එයට තේරුම් ගන්නට බැරුව යනවා. ඒ නිසා පුද්ගලයාට පුළුවන් වෙන්න ඕන කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ඊළඟට ධම්ම නියාම කියලා කියන්නේ අධික ගුණ ඇති මහ බෝසත්තුරුන් වැනි උතුමන්ගේ ගුණ මහිමය නිසා ලෝකයේ තුල ඇති වෙන යම් යම් වෙනස්කම්. එතකොට මේ කරුණු පහෙන්ම ලෝකේ යම් යම් සිදුවීම් වෙන්නට පුළුවන්. ඔය කරුණු පහෙන්ම සාධක මතුවෙන්නට පුළුවන්. ඒ සාධක හරියට හඳුනාගෙන නැවැත්ම සඳහා පුහුණු කළ යුතු දේවල් මොනවද, පැවැත්ම සඳහා පුහුණු කළ යුතු දේවල් මොනවද කියන එක තේරුම් අරගෙන එකක් පුහුණු කරලා හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ කියන බව හඳුනාගෙන කටයුතු කරන්නට පුළුවන් වුණොත් පමණයි අපට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් නිවැරදි ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ රත්නත්‍රයේ පිහිට අපට කුමක් සඳහාද මහෝපකාරී වෙන්නේ කියන එක ඉතා හොඳට මෙහිදී සිතා බලා තේරුම් ගන්නට ඕන. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හඳුරෝ නිතර සිහි කරන දෙයක් තමයි මිනිස්සෙකුට මේ ජීවිතේ බොහෝ සරණ තියෙනවා, බොහෝ පිහිට තියෙනවා. වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න ගේ පිහිටක් වෙනවා, සරණක් වෙනවා. වාඩි වෙලා ඉන්නට පුටුව සරණක් වෙනවා, පිහිටක් වෙනවා. ගමන් බිමන් යන්නට යාන වාහන සරණ වෙනවා, පිහිට වෙනවා. ඒ ඔක්කොම මිනිස්සුන්ට සරණ, පිහිට. අම්මා තාත්තා මේ ලෝකෙට අපට ජනිත වෙන්නට මහා සරණක් වෙනවා, පිහිටක් වෙනවා. දැන් ඒව පිහිටක් කියලා සරණක් කියලා සැලකුවයි කියලා රත්නත්‍රයේ සරණ යාමට ඒක බාධාවක් වෙන්නේ නැහැ පින්නතුනේ. රත්නත්‍රය අපට පිහිට වෙන්නේ ගමන් බිමන් යන්නටවත් මේ ලෝකේ උපදින්නටවත් නෙමෙයි, මේ භව ගමන නිමා කිරීමට, සාංශාරික දුක් නිමා කරන්නට කිසිවෙකුට සරණ විය නොහැකි කාරණේහිදී රත්නත්‍රය අපට සරණ වෙනවා. අම්මා තාත්තා අපි උපද්දවන්නට සරණ වුණාට සසර ගමන නිමා කරන්නට අම්මා තාත්තට සරණ වෙන්නට බෑ. ගේ දොර ඉඩකඩම් යාන වාහන මිල මුදල් මේවා දිවි පවත්වන්නට අපට සරණ වුණාට සසර දුකින් එතර වෙන්නට 100%ක්ම සරණ වෙන්නට ඒවට පුළුවන්කමක් නැහැ. ඒ නිසා විමුක්තිය ලැබීමෙහිලා අපට රත්නත්‍රයේ සරණ වෙනවා. එහෙම නැත්නම් නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාවේදී අපට රත්නත්‍රයේ ප්‍රබල වශයෙන් සරණ වෙනවා. ලෞකික ජීවිතයේ බලාපොරොත්තු අභිමතාර්ථයන් සඵල කරගන්නටත් අපට රත්නත්‍රය ප්‍රධාන වශයෙන් සාධකයක් වෙනවා. හැබැයි තව අවශේෂ සාධක බොහෝමයක් අපි ඒ සඳහා සම්පාදනය කරගත යුතු වෙනවා. මෙන්න මේ කරුණු පටලවා නොගෙන අපි හරියට තේරුම් බේරුම් කරගත්තොත් ඒ රත්නත්‍රයේ සරණ paludu කරගන්නෙත් නැතිව, නමුත් ඒ මත අන්ධව උදාසීන වෙලා Tamanගේ කටයුතු අඩාල කරගන්නෙත් නැතිව ඒ කාරණා සඵල වෙන්නට අප විසින් කුමක් කළ යුතුද කියලා නිවැරදිව දැන හඳුනාගෙන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි නැවතත් සිහිපත් කරන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන මේ කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මනවින් අත්දැකලා දහම ඇසුරු කරන, දහම පුහුණු කරන කෙනාට අනිවාර්යෙන් ධර්මයෙන් ප්‍රතිඵල තියෙනවා. එහෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා යමෙක් කියනවා නම් ඒ සඳහා ඒ තනත්තාගේ ප්‍රතිපත්තිමය ගැටලු බලපාන්නට පුළුවන්. ඒ විදිහෙන් බලපාන එක් ප්‍රතිපත්තිමය ගැටලුවක් තමයි අද ධර්ම දේශනාව තුළ අපි පැහැදිලි කළේ. ඒ තමයි එක සාධකයක් පුහුණු කරලා හැම දෙයකම ප්‍රතිඵල අපේක්ෂා කිරීම. එහෙම වෙන්නේ නැත්තේ කුමක් නිසාද? ලෝකේ හැම දෙයක්ම එකම සාධකයකින් පමණක් සිදු නොවන නිසා බහු සාධකව, බහු හේතුකව ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා අදාළ කාරණයට අදාළ සාධකය හඳුනාගෙන ප්‍රගුණ කළොත් පමණයි ඒ ප්‍රතිඵලය Tamanට ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ප්‍රඥාව අවදි කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මනවින් ප්‍රගුණ කොට උසස් ඵල ලබන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පින්වතුන් තිදෙනෙක් සිටිනවා. ඩුබායිහි වෙසෙන ශාමේන්ද්‍ර වික්‍රමාරච්චි මහත්මයා සහ ශාමිනී වික්‍රමාරච්චි මහත්මිය, ඒ දෙදෙනා විසින්
තමන්ගේ ආදරණීය දියණියට ආශිර්වාද කරමින් පෙබරවාරි 14 වෙනි දින 6 වන උපන්දිනයේ සැමරු ඩුබායිහි වෙසෙන මහේලි වික්‍රමාරච්චි දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය සුබ අනාගතයක් ලැබීමට ප්‍රාර්ථනා කරමින් ඒ මව්පියෝ දෙදෙනා ඇතුළු පවුලේ සෑම දෙනා සෙත් ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරනවා. ඒ වගේම වැල්ලවත්ත දොස්තර ඊ.ඒ. කුරේ මාවතේ අංක 39 ලිපිනයෙහි පදිංචි කුමාරි ප්‍රියදර්ශනී අමරසිංහ මෙනවිය දායකත්වයේ දරනවා. මිය පරලෝකීය චන්ද්‍රාවති අමරසිංහ මිත්තනියටත් සිරිල් අමරසිංහ හා ඉන්ද්‍රාණී අමරසිංහ යන ආදරණීය දෙමව්පියන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පවුලේ සැමට සහ රණවිරුවන්ටත් දහම් ඇසූ සිවණක් පිරිසටත් ධර්මාබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන එතුමිය දායකත්වයේ දරනවා. ඒ වගේම දියතලාව කහගොල්ල මඩමේ අරාව පදිංචි ස්වර්ණලතා රත්නායක මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් දායකත්වයේ දරනවා. බිබිල හෙවල්වෙල සේසත නිවසේ පදිංචිව සිට හදිසි අනතුරකින් මියගිය ආර්.එම්. අන්රසිරි රත්නායක සහෝදරයාටත් බදුල්ල කැන්දගොල්ල දමන්වර ලතාගිරි නිවසේ පදිංචිව සිට මීට වසර 13කට පෙර මියගිය ආර්.එම්. ජිනදාස පියාණන්ටත් පින් අනුමෝදන් කිරීමට හා 76 වෙනි වියේ පසුවන දයාබර මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එතුමිය දායකත්වයේ දරනවා. මේ දායකත්වයේ දරන සැමටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන සෑම දෙනාටම දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දෙනාටමත් මේ ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ තමන්ගේ 6 වෙනි ජන්මදිනයේ සමරන මහේලි වික්‍රමාරච්චි දියණියටත් 76 වෙනි වියේ පසු වෙන ඒ තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු මේ දායකත්වයේ දරන ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වෙන සෑම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. සියලු යහපත් සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.